ගලා හැලෙන දියැල්ලක සිසිලස ඇය සතුයි. හමා යන බදනලක සැහැල්ලුව ඇය සතුයි. උදැසන ඇහෙන කුරුළු කිචිබිච්චියක මිහිරියාව හුරතලය ඇය සතුයි. රිදී සීනු දහස් ගානක් එක විට ගැටෙන හඬට සමාන ලස්සන ආකර්ශනීය හිනාවක් ඇය සතුයි. රෝසමල් ගොමුවක රොමෑන්තික බව, අරලිය මලක නිවී සැනසුණු බව, ගිලිහි වැටෙනු සේපාලිකා මලක ශෝකාලෝපය, මේ සියල්ල ඇය සතුයි. ඒ විතරක්ම බඹර තුඩක සිට විෂගෝර නාග හැපින්නකගේ උග්‍ර විෂ ඇතැම් විට ඇය සතුයි. දැවෙන ඉටිපහනක උණුසුම මෙන්ම මුළු ලෝකයේම දවාලන ගිනි ජාලාවක උණුසුමත් ඇය සතුයි. මේ සියල්ල එකට කැටිකොටගත් මේ ලෝකයේ අරුමැසි නිමැවුම ඇයයි. ඇය සිහිපත් කරන, ඇය අගය කරන, ඇයට ගෞරව කරන, ඇය වෙනුවෙන් වෙන් වූ දිනය අදයි. නවතින්න මාලිගාවේ සිරිදේවිනේනු මාගේ මා බෙන්ද පින්දරාගේ ඒ පාසි මාගේ වාසී සෙමින් සැලෙනසේ යශෝදරාගේ වාවනු බැරි තැන් රහසේ හැඬුවා පෙර සංසාරේ ඇසුර මතක් වී ලාදලු බෝපත් සෙමින් සැලෙනසේ තම සැමියාගේ පාරමිතාවන් සම්පූර්ණ කරන්නට රජසැප හැර දමා වනගත වූ මන්ත්‍රී දේවිය. මුළු ලොවම, මුළු මහත් මිනිස් වග, මුළු මහත් සත්වයා දුකින් මුදවා ගන්නට අභිනික්මන් කරන මොහොතේ අලුත උපන් බිලිඳා ඇකේ හොවාගෙන තම සැමියා වෙනුවෙන් ඒ වියෝව නිහඬව දරාගත් යශෝදරාව පරම්පරා ගණනාවක් තිස්සේ, ඉතිහාස කතා ගණනාවක් ඔස්සේ මේ චරිත අපිට මුණ ගැහෙනවා. මේ චරිත අපි නිරන්තරයෙන් ස්මරණය කරනවා. මේ කාන්තා චරිත ඒ ඉතිහාසය වසර ගණනාවක් වේගයෙන් පසු කරලා ඇවිල්ලා ඇඟිලි තුඩින් ලෝකේ හසුරවන තරම් දියුණු තැනකට අද අපි ඇවිල්ලා. ඒත් ඒ කාන්තා චරිත, ඒ පරමාදර්ශී කාන්තා චරිත අදත් විවිධ ස්වරූපයෙන්, විවිධ හැඩයෙන්, විවිධ වර්ණයෙන්, විවිධ ජාතීන් වශයෙන්, විවිධ හැඩතල ඇතුලේ, විවිධ නිලතල ඇතුලේ අපිට හමු වෙනවා. එහෙම හමු වෙන අපේ රටේ යශෝදරාවන්, අපේ රටේ මන්ත්‍රී දේවිය ඇතුළු එදා ඉතිහාසය යලි යලිත් ලියන
ඒ ඉතිහාසයේ අපිට හමුවුණු ආදරණීය කාන්තාවන් හොයාගෙන ධරණී පුවත්පත වෙනුවෙන් ලිපි පෙළක් සකසන්නට රත්නපුරේ ඉඳලා කොළඹ ආපු තරුණෙක් උත්සුක වුණා. මුද්‍රිත මාධ්‍ය අවකාශය තුලත් ඩිජිටල් මාධ්‍ය අවකාශය තුලත් සිය සලකුණ සනිටුහන් කරපු හසිත කුරුප්පු ඒ ආදරණීය කාන්තාවන් මේ රටේ බැබලෙන මේ රට දිනවන මේ රට වෙනුවෙන් කැපවුණු ඒ වීරෝදාර පුරුෂයන් පසුපස සෙවණැල්ලක්ව සිටපු ඒ ආදරණීය කාන්තාවන් සොයාගෙන ගිහිල්ලා ඔවුන් සමග කරපු කතාබහ තමයි අද දිනූ මිනිසෙකුට සෙවණැල්ලක්ව නමින් එළි දකින්නේ. ඉතින් මේ ගෞරවනීය අවස්ථාවට හසිතගෙත් ඒ වගේම පවිත්‍රාගෙත් ගෞරවනීය ඇරියුම් ලැබූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මැතිතුමන්, මහාචාර්ය සරත් විජේසූරිය මැතිතුමන් ප්‍රමුඛ ඒ වගේම මේ පොතේ හමුවන කතා නායිකාවන් නියෝජනය කරන මේ කතා නායිකාවන් අතර වරුණු අමුණුගම මැතිණිය ප්‍රමුඛ සියලුම ආදරණීය ආරාධිත අමුත්තන් මා ඉතාමත් ගෞරවයෙන් පිළිගනු ලබනවා. මේ කතා නායිකාවන්ගේ කතා ඇසුරෙන් ඒ ප්‍රතාපවත් මහා චරිතවල සැඟවුණු සංවේදී කතාවන් ඒ වගේම මේ රටේ ඉතිහාසයේ යම් යම් සංවේදී අභිමානවත් අවස්ථාවන් මේ කෘතිය තුළ ගැබ්වී තියෙනවා. හසිතගේ මේ කුළුඳුල් ව්‍යායාමය පාසල් වියේ සිටම ලේඛනයට ඒ වගේම මාධ්‍යවේදයට ඇලුම් කළ හසිත කුරුප්පුගේ ප්‍රථම ලේඛනය හැටියට දිනූ මිනිසෙකුට සෙවණැල්ලක්ව කෘතිය මේ ජනගත කරන අවස්ථාවේ අපි යළිත් සූදානම් වෙනවා අපේ රටේ කලා ක්ෂේත්‍රයේ පරපුරෙන් පරපුරට තමන්ගේ දෙමව්පියන්ගේ පියාගේ මවගේ ආభాෂය අරගෙන එන ආදරණීය දරුවන් දෙදෙනෙකුට ආරාධනා කරන්න. මතකයේ අවදි කරන්නම් සිංහල ජය ගීත හඬට කියන ඒ අභිමානවත් හඬේ උරුම අතුල සෝමසිරි ඒ වගේම එතුමන්ට සෙවණැල්ලක් වූ අතුල සෝමසිරිගේ ලාලනී සෝමසිරිගේ ආදරණීය දියණිය සුප්පා දේවිය නම් වූ නිහාරි සෝමසිරි, නිහාරිගේ ආදරණීය දියණිය සනිති ඩයස්, ප්‍රසන්නජිත් අබේසූරිය ඒ වගේම නයන හෙට්ටිආරච්චි අපේ රටේ සම්මානනීය කලාකරුවන්ගේ ආభాෂය අරගෙන එන උවිඳු හර්ෂජිත්. ඔවුන් මේ සමාරම්භක මොහොතේ ඔවුන්ගේ හඬවල් තුලින් තවත් මානයකට අපිව රැගෙන ආවේ කාන්තාව පිළිබඳව. තාත්තා උනත් මා පද සරි කරන අම්මා නුඹයි මගේ දරු දැරියන් රකින්න තාත්තා උනත් මා පද සරි කරන අම්මා නුඹයි මගේ දරු දැරියන් රකින්න. අභියෝග බාධක ජයගන්න එක ලොකු දෙයක් නෙවෙයි අපිට. මං ආසයි ඔයා සාර්ථක ව්‍යවසායකයෙක් වගේම ලේඛකයෙක් විදියට තවත් ඉස්සරහට යනවට. පොතට පමණක් සීමා නොවී වේදිකාවට, පුංචි තිරයට වගේම සිනමාවටත් කවදා හරි තිර රචකයක් වෙනවා දකින්නයි මං ආස. හිමින් අපි යමු අපේ ගමන. මේ සටහන අය සටහන් කරන්නේ දිනෙන මිනිසෙකුට සෙවණැල්ල නමින්. දිනන මිනිසෙකුට සෙවණැල්ලක් වූ අයට මේ කෘතිය පිළිගන්වන්නට මම ආරාධනා කරනවා මුලින්ම හසිත කුරුප්පු ඔබට සෙනෙහසින් පිළිගන්වන්නට. ඔව් පවිත්‍ර, ඔබේ ප්‍රාර්ථනාව ඉෂ්ට වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අපි. ඊයේ මං හිතන්නේ අපි ස්ක්‍රිප්ට් එක ෆයිනලයිස් කරනකොට මෙහෙම එකක් ස්ක්‍රිප්ට් එකේ තිබුණේ නැහැ. ඉතින් එහෙනම් මේ කතාවත් මං ඉතින් සර්ප්‍රයිස් එකක්ම කරමු.
හසිතට බොහොම ස්තුතියි. හසිතගේ ආදරයටත් ආදරේ බොහොම ස්තුතියි. ඒ වගේම මම කියන්න ඕනේ මෙතන ඉන්නේ හැමෝම ඒ කියන්නේ බිරිඳවරු තමන්ගේ සම්පූර්ණ වෙනින් අපමණ කැපකිරීමක් කරලා ඇති. මම මුලින්ම බිරිඳක් විදිහට සමීපව දැක්කේ මගේ අම්මා. මගේ අම්මා අපමණ කැපකිරීමක් කළා තාත්තව දිනුව මිනිසෙක් කරන්න. ඔහු එයා අද නැහැ. තාත්තා ශේෂ්ත්‍රයේදී දිනුව මිනිසෙක් වුණා ඔහුගේ ශේෂ්ත්‍රය තුළ. ඉතින් අම්මගේ අඩිපාරේ යමින් මෙමන් කාන්තාවන්ගේ අඩිපාරේ යමින් මමත් හසිතට ශක්තියක් වෙනවා. ඒ වගේම හසිතත් මට අද වෙනකොට ලොකුම ශක්තියක් වෙනවා. ඒ වගේම මම කියන්න ඕනේ මගේ ජීවිතේ හසිත ඇරුණාම තවත් පිරිමින් දෙදෙනෙක් ඉන්නවා. ඒ දෙදෙනා මෙතන ඉන්නවා. මගේ තාත්තත් මගේ අයියත්. ඉතින් අපි අද ජාත්‍යන්තර කාන්තා දිනයේ දෙන දවසේ අපි වගේ ගැහණුන්ව රජනියන් කරන්න අපේ වගේ ගැහණුන්ට ඉහළ අහසේ පියාඹන්න ඉඩ අවකාශ දෙන ඒ තාත්තලා වෙනුවෙන් ඒ අයියලා වෙනුවෙන් ඒ ස්වයංපුරුෂයන් වෙනුවෙන් අත්පොල සන්නාදයක් දීලා ඒ පිරිමින් අගය කරමු කියලා මම ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි. සාමාන්‍යයෙන් නම් පොත ප්‍රකාශ කරන ප්‍රකාශන ආයතනයේ ප්‍රකාශකයා විසින් තමයි කෘතිය පිරිනමන්නේ ලේඛකයා වෙත. නමුත් මේක අද පොඩ්ඩක් වෙනස් වෙනවා. මොකද සරසවි සමූහ ව්‍යාපාරයේ අධිපති එච්.ටී. ප්‍රේමසිරි මහතාටත් එතුමන්ගේ ආදරණීය සෙවණැල්ල ආදරණීය බිරිඳ කුමුදුනී සපුතන්ත්‍රී මහත්මියටත් මම ඊටම ගෞරවයෙන් ආරාධනා කරනවා පැමිණෙන්න වේදිකාවට කියලා. නුගේගොඩ අනුලා විද්‍යාලයේ ඉඳලා අත්තම්මගේ ගෙදරට යනකොට කෙටි පාරක් තිබුණේ පොත් සාප්පුව ළඟින්. ඒ කෙටි පාර දිගේ ගිය ඇයට දිගු ගමනක් යන්නට ආදරණීය ඔහු මුණ ගැහුණු වගේ තමයි ඒ කතාවේ ඇතුළත් වෙන්නේ. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා දෙදෙනාටම සතුට දීර්ඝායුෂ ලැබේවා කියලා මේ අත් දෙක මේ විදිහටම අල්ලගෙන ඉන්න ආදරයෙන් ආරාධනා කරනවා. ඊළඟට මම ඊටාම ගෞරවයෙන් ආරාධනා කරනවා ගරු විපක්ෂ නායකතුමන්ට සජිත් ප්‍රේමදාස මැතිතුමන්ට සහ චලනි ප්‍රේමදාස මැතිණියට වේදිකාවට ඔබ දෙපළගේ කතා ඇතුළත් මේ කෘතිය හසිතාතින් ඔබ දෙපළට පිරිනමන්නට. පොත පිරිනමන්න කලින් ගරු විපක්ෂ නායකතුමාටත් එතුමන්ගේ දයාබර බිරිඳටත් මං පෝඩියම් එකට පොඩ්ඩක් එන්න කියලා ආරාධනා කරනවා. මේ දෙපළගේ ආදර කතාවේ පොඩි තැන් ටිකක් තියෙනවා අහන්න. ඒක ඉස්සෙල්ලා අපි අහලම පොත පිළිගන්නමු. ඔබ දෙපළටම බොහොම ආදරෙන් ආරාධනා කරනවා මෙතනට. 1995 විතර වගේ කියන්නේ 90 දශකයේ මැද භාගයේ සුචරිතයේ තියෙනවා මේ ප්‍රේමදාස ගුණ සමරුවක්. ඒ ගුණ සමරුවට හේමානි කෙහෙල්පන්නල මහත්මිය ආරාධනාවක් ලැබෙනවා. ඇය එක්සත් ජාතික පක්ෂයේ ආරම්භක වෘත්තීය වේදින්ගේ සංගමයේ සමාජිකාවක් විදිහට. ඇය ගෙදරින් පිටත් වෙන්න හදනකොටම ඇගේ වැඩිමල් දියණියත් ක්ලාස්ති වෙලා ඉන්නවා යාළුවෙකුගේ මොකක් හරි වැඩසටහනකට යන්න. ඉතින් මේ එතකොට අම්මා කියනවා දුවට මේ මාත් එක්කම ගිහිල්ලා මාව සුචරිතේ ළඟින් දාලා ඔයා යාළුවගේ වැඩේට යන්න කියලා. සුචරිතේ ළඟට ආවට පස්සේ අම්මා කියනවා මෙතෙන්ටම ආපු එකේ පොඩ්ඩක් විනාඩියකට දෙකකට සුචරිතේට ගොඩ වෙලත් යමු කියලා. ඉතින් ඒ අම්මගේ ඉල්ලීමට සුචරිතේට ගොඩ වෙනවා මේ දියණියත්. සුචරිතේදී ප්‍රේමදාස මහත්මයාගේ බොහොම තරුණ පුතා සජිත් මේ දියණියව දැකලා හැබැයි කවුද කියලා දන්නේ නැහැ. ළඟ ඉන්න රෝසි සේනානායක මහත්මියකින් අහනවා මේ කවුද කියලා. එතකොට රෝසි තමයි හේමානි කෙහෙල්පන්නල මහත්මියව පෙන්නලා කියන්නේ මේ අහවලාගේ දියණිය කියලා. ඊට පස්සේ අපි ළඟට ඇවිල්ලා කතාත් කරනවා අම්මයි දුවයි එක්ක. කොහොම හරි මේ කතා කරන්න ජලනිත් එක්ක කොහොම හරි ජලනිටත් යාළුවගේ වැඩේ අමතක වෙනවා. යාළුවගේ වැඩේට යන්නේ ඇයත් පැය ගානම ඉන්නේ සුචරිතේ ඊට පස්සේ. ඊට පස්සේ පහුවෙනිදා උදේ මේ හේමානි කෙහෙල්පන්නල මහත්මියගේ ගෙදර ටෙලිෆෝන් නම්බර් එකත් හොයාගෙන කතා කරලා මේ මම සජිත් ප්‍රේමදාස කතා කරන්න කියලා කතා කරන පළවෙනි විනාඩිය 2-3 ඇතුළතම කියනවා අම්මේ මං වාගේ දුවට ආදරෙයි මට යාව විවාහ කරගන්න අවසර දෙන්න කියලා. අම්මා කියනවා මේ මගෙන් නම් ගැටලුවක් නැහැ හැබැයි දුවගේ කැමැත්ත අකමැත්ත තමයි වැදගත් කියලා. ඊට පස්සේ එහෙම කියලා දුවට ටෙලිෆෝන් එක දෙනවා. දුව එක්කත් කතා කර ඉන්න ගමන් පළවෙනි විනාඩිය 2ෙදිම කියනවා මම ඔයාට ආදරෙයි අපි විවාහ වෙමුද කියලා. ඉතින් මං අහන්න හදන්නේ දැන් ඔය සිදුවීම වෙලා මං හිතන්නේ අවුරුදු 30ක් විතර ඇති. ඔය අවුරුදු 30ටම මේ චලනි ප්‍රේමදාස මහත්මිය ඔබතුමාගෙන් ඇහුවේ නෑ කියලා මම විශ්වාස කරන ප්‍රශ්නයක් තමයි මම අහන්න හදන්නේ.
මේ දැකලා පළවෙනියටම දැකලා පැය 24ක් යන්නත් කලින් ගෙදර ටෙලිෆෝන් නම්බර එකත් හොයාගෙන අම්මගෙන් දුවව ඉල්ල ගන්නත් දුවට කෙලින්ම ආදරේ කියන්නත් මේ ජලනිගෙන් මොකද්ද ඇතිවෙච්ච ආකර්ෂණය? මම හිතන්නේ අපි නැවත මතක සටහනේ ආපස්සට පොඩ්ඩක් ගියොත් විශේෂයෙන්ම මගේ තාත්තගේ පින්කම් දවසේ තමයි හමු වුණේ. නමුත් යෝජනා කරන්න නම් පොඩි කාලයක් ගියා. වැඩි කාලයක් නෙවෙයි. මාස කිහිපයක් ගියා. නමුත් ඒ ආකර්ෂණය ක්ෂණිකවම ඇති වුණා. ඒ වගේම ඒ ක්ෂණිකවම ඒ ආදරය, දයාව, කරුණාව අපේ සිත්වලට ආවා. ඇත්තටම මේ එකට එකතු වෙලා විවාහ ගිවිස ගැනීමේ ක්‍රියාවලිය ඒ තරම්ම පහසු ක්‍රියාවලියක් නොවේ. මම හිතන්නේ මැතිවරණයකට ඉදිරිපත් වීම ඊටත් වැඩිය පහසුයි. නමුත් ඒ හිත දිනා ගන්නට මට හැකියාව ලැබුණා. මේ සම්මුඛ සාකච්ඡාවේදී ඇත්තට මේ සම්මුඛ සාකච්ඡාව කරන වෙලාවේ මේ මගේ බිරිඳත් හිටියා මේ සම්මුඛ සාකච්ඡාව කරන තැන ජලනි මහත්මියයි මගේ ළඟ. සම්මුඛ සාකච්ඡාව ඉවර වෙලා ඇවිල්ලා වාහනේට නැග්ගහම මේ එතුමිය මගේ බිරිඳ ඉස්සෙල්ලම මගෙන් ඇහුවේ මේ සජිත් සර් ජලනි මැඩම්ට ආදරේ වගේම ඔයත් මට ආදරේද කියලා. මේ සම්මුඛ සාකච්ඡාව එක තැනක මෙන්න මෙහෙම තියෙනවා. දරුවෙක් පිළිසිඳ ගැනීම කියන කාරණේදී මම සෑහෙන සෞඛ්‍ය ප්‍රශ්න වලට මුහුණ දීපු කෙනෙක්. දරුවෙක් හදනවා කියන මාර්ගයේ සැලකිය යුතු කාලයක් නොයන්න අපි තීරණය කළේ මට මුහුණ දෙන්න වුණු ඒ සෞඛ්‍ය ප්‍රශ්න නිසා. අපි දරුවෙක් නොහදායිමු කියලා සජිත් යෝජනා කළ අවස්ථාවකුත් තිබුණා. මොකද දරුවෙක් හදන්න ගන්න උත්සාහයකදී මගේ ජීවිතයට අනතුරක් වුණත් වෙන්න තිබුණා. ඔයා නැතුව මට දරුවෙක් අවශ්‍ය නැහැ කියලා එදා සජිත් කියපු දේ මගේ හිතේ අදටත් තදින්ම තැම්පත් වෙලා තියෙනවා. ඉතින් මෙහෙම කාලයක් ගෙවලා මං හිතන්නේ දශක දෙකකටත් වැඩි කාලයක් ගෙවලා අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි වුණාම සුරතල් දියණියකගේ මොන වගේ හැඟීමක්ද ඇති උනේ? අතිශයින්ම සුන්දරයි. අපිට හිතෙනවා ප්‍රථමයෙන්ම විවිධ සෞඛ්‍යමය හේතුන් නිසා ඒ ගත්තු තීන්දුව වැරදුනාද කියලා අපිට හිතෙනවා. මං හිතන්නේ මගේ ජීවිතයේ ලොකුම පරිවර්තනයක් මගේ චූටි දියණිය නිසා සිදු වුණා. අතිශයින්ම සුන්දරයි, අතිශයින්ම සතුටුදායකයි. මං හිතන්නේ මගේ ජීවිතේ යම් කිසි අසම්පූර්ණ වුණු කොටසක් තිබුණා නම් අද වෙනකොට ඒක සම්පූර්ණ වෙලා තියෙනවා. බොහොම ස්තුතියි. එහෙනම් පොත පිළිගන්නන්න අවසර දෙන්න. ස්තුතියි කරු විපක්ෂ නායකතුමනි, ජලනි ප්‍රේමදාස මැතිණියනි. ඔබට දැනුණාද? ඔබට ඇසුණාද ඔහුගේ හඬ? වෙනදා අපි අහන හඬට වඩා හාත්පසින්ම වෙනස්, ඊටාම සංවේදී සහ හෘදයාංගම හඬක් මට ඇසුනේ. මට ඇසුනේ දයාබර සැමියෙකුගේ සහ දයාබර පියෙකුගේ කටහඬ. මෙන්න මේ වගේ සංවේදී අවස්ථාවන්, ආකර්ශනීය අවස්ථාවන් රැසක් තියෙනවා මේ දිනූ මිනිසෙකුට සෙවණැල්ලක්ව කෘතියේ. ඒ යුද්ධයෙන් මේ රට නිදහස් කරන්නට වීරෝදාර රණවිරුවන්ට නායකත්වය දෙමින් සටන් වැදුණු ඒ අභීත සෙන්පතියා අභියස එතුමන්ගේ පසකින් නිරන්තරයෙන් අපි දුටුව සඳ මණ්ඩලක් වගේ සුන්දර කාන්තාවක්. හැබැයි ඒ ජයග්‍රහණයෙන් වසර කීපයකට පස්සේ අපි අයව දුටුවේ කළු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසිච්ච, නිතර රතු වෙච්ච මුහුණක් තියෙන සිනහා අහිමි වූ මුහුණක්.
මට මතකයි වරක් මම නුගේගොඩ නගරය මැදින් යද්දී විශාල සෙනගක් මැද්දේ ඒ කළු ඇඳගත්ත මුහුණ රතු වෙච්ච සිනහා වහිමි වෙච්ච කාන්තාව තමන්ගේ සැමියා වෙනුවෙන් අත්සන් එකතු කරා. කාන්තාවක් හැටියට බිරිඳක් හැටියට මට බැරි වුණා ඇය පසු කර යන්න. ඇය අද මෙතන මේ වෙලාවේ හිටියානම් මම බොහොම සතුටුයි. නමුත් එතුමිය විදේශගතයි. ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මැතිතුමනි, ගෞරවනීය සෙන්පතියාණෙනි, ඔබතුමන්ට මේ කෘතිය පිළිගන්නට ඇය වෙනුවෙන්. ෆීල්ඩ් මාර්ෂල් තුමාගෙනුත් අහන්න දේවල් ටිකක් තියෙනවා. ඉතින් ඒ අහන්න දේවල් තියෙන ටිකට කලින් මම පොඩ්ඩක් කියන්නම් මේ බිරිඳකට තියෙන බලය කොච්චරද කියන එක. මේ ඇත්තටම මේ මෙතුමාව මේ උත්සවයට සම්බන්ධ කරගන්න මේ ඉන්විටේෂන් එක දෙන්න මේ ඇත්තට මම සරත් ෆොන්සේකා මහත්මයාව පෞද්ගලිකව දන්නේ නැහැ. මෙතුමාගේ බිරිඳ තමයි 2010 අවුරුද්දේ විතර ඉඳලා මේ මෙතුමන්ලගේ ජීවිතයේ දුෂ්කර කාලයක් ගත කරනකොට මම එවකට සේවය කළ මව්බිම පුවත්පතට ලිපි කීපයක්ම මේ එතුමියත් එක්ක කතා කරලා ලිව්වා. ඉතින් ඒ නිසා එතුමිය බොහොම පෞද්ගලිකව මාව දන්නවා. මේ ඒ ලිපි ලියන්න අවස්ථාව දුන්නු මගේ ගුරුවරයන් දෙපළත් මෙතන ඉන්නවා. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් වන තුෂාර ගුණරත්න මහත්තයයි උපුල් ජෝසෆ් නෑන්ඩු මහත්මයයි. මේ ඉතින් එතුමන්ලා දෙදෙනාටත් මගේ ගෞරවය පුද කරන ගමන් මම මේ කතාව කියන්නේ. මේ ඉතින් මේ මෙතුමාව සම්බන්ධ කරගන්න මම මාර්ග කීපයක් මේ අනෝමා ෆොන්සේකා මහත්මිය විදේශගත වෙලා ඉන්න හින්දා මාර්ග කීපයක් ඔස්සේම මෙතුමාව සම්බන්ධ කරගන්න උත්සාහ කළා. නමුත් ඒක හරි ගියේ නෑ. මං හිතන්නේ මෙතුමාට ඒ පණිවිඩය ලැබුණද නැද්ද දන්නෙත් නැහැ. ඉතින් කොහොම හරි මං අනෝමා මැඩම්ටම කියලාම මේක මේ ඉන්විටේෂන් එක දෙනවා කියලා මං එතුමියට මේ පණිවිඩය WhatsApp මාර්ගයෙන් දැම්මා. මෙහෙම උත්සවයක් තියෙනවා පොඩ්ඩක් මේ සර්ට කියන්න පුළුවන්ද කියලා. අද රෑ මැසේජ් එක දැම්මා නම් හෙට උදේ මට එතුමිය කිව්වා මේ හසිත මගේ මහත්තයා වාගේ උත්සවයට නොරැදීම එනවා කියලා. ඉතින් මං හිතන්නේ බිරිඳකගේ බලය කියන්නේ ඒක නේද? මේ ඉතින් මේ අනෝමා ෆොන්සේකා මහත්මිය මේ පොතේ එක තැනක මෙන්න මෙහෙම කියනවා. මේ සරත්ව සිරගත කිරීම සහ ඉන්පසු කාලයේ මට ලැබුණු පන්නරය වචනයෙන් කියන්න බැරි තරම්. ඔය සිදුවීම් මාලාවත් එක්ක දරා ගැනීමේ උපරිම සීමාවත් අපි පහු කළා. මම කියන්නේ නැහැ හැම ගැහැණියක් තුලම සිංහ දේනුවක් ඉන්නවා කියලා. හැබැයි හැම ගැහැණියක් තුලම විෂ සහිත හැපින්නක් ඉන්නවා කියලා මම කියනවා. ඒ හැපින්න හැරුණොත් මොන ජගතෙකුටවත් ඇයව නවත්තන්න බෑ. අනෝමා ෆොන්සේකා මහත්මිය ගැන වචන කීපයක් කියලා පොත පිළිගන්නවන්න අවසර දෙන්න. වැරදුනොත් ගෙදර යන්න නැත්නම් බැරි වෙනවා. නෑ එතුමිය ඒ කියපු හැපින්න නම් මම තාම දැකලා නැහැ. මේ මම හිතන්නේ දෂ්ට කරන්න වගේ අවස්ථා උදා වෙලා නැහැ අපි දෙන්න අතරේ තාම. ඉස්සෙල්ලා මෙතුමියත් ප්‍රකාශ කර විදියට මම හිතන්නේ එතුමිය ගැන හුඟක් රටේ ජනතාව දැනගෙන අඳුනගෙන එතුමියගේ චරිතය ජනතාවට මුණ ගැහුනේ හමුදාපති කාලේ නෙවෙයි. මම හිරගත වෙලා ඉන්නකොට. එතකොට එතුමිය විශාල කාර්යභාරයක් කරන්න සිද්ධ වුණා. මොකද ඒ වෙලාවේ මම හිතන්නේ එතුමියට හුදකලාම විශාල සටනක් ගෙනියන්න සිද්ධ වුණා. මම හමුදාපති කාලේ අපි යුද ජයග්‍රහණ ලබන කාලේ එතුමියට විහාර මහා දේවිය කියලා කතා කරපු සමහර කට්ටිය මම හිරගත වෙලා ඉන්නකොට එතුමිය දකින්නකොට හැංගෙන වගේ තත්ත්වයක් වාතාවරණයක් රටේ තිබුණා. මට දුටු ගැමුණු කියලා කතා කරපු මිනිස්සු අපි දකින්නකොට හැංගෙන තත්ත්වයක් තිබ්බා. ඉතා භයානක අවස්ථාවක්. මමත් ඒ වෙලේ මූණට මූණලා හැප්පුණා මේ රටේ කිසිම කෙනෙක් හැප්පෙන්න ඉදිරිපත් නොවෙච්ච චරිතයක් එක්ක. මම මගෙන් පලිගත්තා මගේ අතේ බලය නැති වෙලාවක සියලුම බලය තියෙන අයගේ උදහසට අපි ලක් වුණා. එතකොට ඒ කට්ටියේ බලය ඇතුළත පාවිච්චි කරමින් අපෙන් ඊටාම පහත් විදියට නිවට විදියට පලිගත්තා කියලා තමයි මම හිතන්නේ. ඒ වෙලාවේ මගේ අතපය බැඳලා තියෙද්දි තනියම හුදකලාම සටනක් කරන්න එතුමියට මම හිතන්නේ විශාල ආත්ම ශක්තියක් තිබ්බා. ඒ හුදකලාව ගෙනියපු සටන මම හිතනවා ඕනම බිරින්දාවරේ කෙනෙකුට ආදර්ශයට ගන්න පුළුවන්. ඒ වගේම තමාගේ ස්වයං පුරුෂයාට ඒ වගේ අසාධාරණයක් වුණොත් මම හිතනවා ඕන බිරින්දා කෙනෙක් සමහරලාට එවැනි ශක්තියක් මවාගෙන ඒවට මුහුණ දෙන්න බය වෙන එකක් නැහැ. ඉතින් ඒ වෙලාවේ මගේ තතවය බැඳලා දාලා තිබුණා. මම අත්අඩංගුවට ගත්ත වෙලාවේ
එතුමිය CID එකෙන් ඇවිල්ලා අරගෙන ගිහිල්ලා උදේ 4 වෙනකන් එතුමියගෙන් ප්‍රශ්න කරා. එතකොට එතුමිය තනියම ගෙදර හිටියා. අපට ආරක්ෂාව මුකුත් තිබ්බේ නැහැ. මගේ ළමයි ගෙදර හිටියෙත් නැහැ. ඒ තනියම ගෙදර හිටපු කාන්තාවක් ගෙනහිල්ලා එහෙම ප්‍රශ්න කරලා තමයි එතුමියට ඒ සටන ගැනීමට ආරම්භයක් දුන්නේ. එතකොට ඒ කාලේ ඉඳලා හිටලා මගේ ළමයි හිටියේ විශ්වවිද්‍යාලවල ඇමරිකාවේ හිටියේ එක්සත් ජනපදයේ. අවුරුදු 10ක් විතර ඒගොල්ලෝ එන්න උත්සාහ කරා. අම්මත් තනියම ගෙදර ඉන්නේ හින්දා. හැබැයි ඒ වෙලාවටත් ගුවන්තොටුපළේදී ළමයි මුල්ලක කාමරයකට ගෙනහිල්ලා පැය දෙකක් තුනක් ප්‍රශ්න කරනවා රෑ 12ට 2ට. එතකොට ඒවට සටන් කරන්න උනේ එතුමිය තමයි තනියම. ඉතින් ඒක හිතන මම හිතනවා එතුමිය හිටපු හමුදාපති කෙනෙක්ගේ බිරිඳකට වෙලාවක උදව් නොවුන අවස්ථාවකට අභියෝගයකට එතුමිට මුණ දෙන්න සිද්ධ වුණා. එතුමිය නොපැකිල ඒවට මුණ දුන්නා. ඒක අවස්ථාවක රෝසි සේනායක මැතිණියගෙත් නම කියුණා මෙතන. එතුමියත් එක්කම වෙලිකඩ බන්ධනාගාරය ගාවට එනකොට පොඩි උද්ඝෝෂණයක් වයකට ප්‍රසිද්ධ මැරව මෙහෙවන්න ප්‍රසිද්ධ කට්ටිය ඉන්නවා. උන්වහන්සේලා දන්නවා. ඒ කාලේ හිටපු මැරව මෙහෙව්වේ කවුද? ඒ මැරව ඇවිල්ලා වට කරලා වාහන කුඩු කරලා පහර දෙනවා. මේ වගේ අවස්ථාවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඉතින් ඒක සුන්දර කාලයක් නෙවෙයි, ඉතා භයානක කාලයක්. මම හිතන්නේ එවැනි භයානක අවධියක් කරා ගමන් කිරීමට ලැබීම අනුව එතුමිය මම දැනගෙන හිටියට වඩා ශක්තිමත් කාන්තාවක් කියලා මම දැනගත්තා ඒ වෙලාවේ. බොහොම ස්තුතියි ඔබතුමන්ට. දියණියටත් මම ගෞරවයෙන් ආරාධනා කරනවා වේදිකාවට එන්න කියලා. ලලිත් අපි අතරින් සමුගන්නකොට මේ දියණිය කෞශල්‍ය අක්කගේ කුසේ හිටියේ. මං හිතන්නේ මාස 4යි හරි 5යි හරි. මේ පොතේ මේ කෞශල්‍ය අක්ක මෙන්න මෙහෙම කියනවා. ඒක පුරන් වෙලා ගිය පාළු කුඹුරු යායක්. මේ කතාව කියන්න කලින් චූටි දෙයක් කියන්න ඕනේ අමතක වුණා. මේ කතාව ප්‍රසිද්ධිය කියනවට මේ කෞශල්‍ය ජයසිංහ මහත්මිය වැඩිපුර කැමති නැහැ. මේ නමුත් ඉතින් මේ වෙලාවේ මට තියෙන අවස්ථාව මේ යොදාගෙන මම එක කියන්නම්. මේ ඒක පුරන් වෙලා ගිය පාළු කුඹුරු යායක්. මෙහෙම කියන්නේ මේ ලලිත් ජයසිංහ අන්තිම සටනට ගිය දවසේ රෑ වෙච්ච දෙයක් තමයි මේ කියන්නේ. මම කුඹුරු යායේ ඉන්නකොට මගේ ඉස්සරහට එකපාරටම ආවේ ජෙනරාල් සරත් ෆොන්සේකා. එතුමා ඇඳගෙන හිටියේ ආමි සෙරමෝනියල් යුනිෆෝම් එක. මාව මුහුණට මුහුණ හමු වුණු ගමන් ජෙනරාල් ෆොන්සේකා මට සැලියුට් කළා. මේ දැකපු හීන ගැන කියන්නේ. මේ ඕක දැක්ක ගමන් මාව ගැස්සිලා ඇහැරුණේ. එතකොට වෙලාව පාන්දර 3ට ඇති. මම ඒ වෙලාවේ ලලිත්ට කෝල් එකක් ගත්තා. හැබැයි ඔහුගේ ෆෝන් එක වැඩ කළේ නැහැ. ඉතින් මං හිතනවා මේ පොත මම කෞශල්‍යයට දෙනවට වැඩිය මේ පොත දෙන්න සුදුසුම කෙනා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේක මහත්මයා කියලා. මම එතුමාට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා මා වෙනුවෙන් මේ පොත කෞශල්‍යයට පිළිගන්වන්න කියලා.
ලෙස්සක් බිමට හලා එදහසු අහසක්සේ ඔබ නිසල්මනේ එපා හිඳින්න හඬ බව මට බෑ දරන්න අනේ තවටින්කින් හිනා වෙලා කතා කරන්න ඔබේ නිහඬ බව මට බෑ දරන්න මේ මොහොතේ ඉලඹෙන්නේ මේ කෘතිය පිළිබඳව කරන අදහස් දැක්වීමට මම ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා මහාචාර්ය සරත් විජේසූරිය මැතිතුමනි ඔබතුමන්ට ඒ කටයුත්ත ඉටු කරන්නට. හසිතව මම මොන විදියකටවත් ආශ්‍රය කරලා දන්න අඳුනන කෙනෙක් නෙමේ. ඔහුගේ මාමණ්ඩිව තමයි මම දන්නේ. අපේ වැඩිහිටි මිත්‍රයෙක් උපාලි දීර්ඝ කාලයක් තිස්සේ සාහිත්‍ය කලා ශේෂ්ත්‍රයේ හැම වැඩකම තිරේ පිටුපස හිටපු වැදගත් චරිතයක්. එතුමා තමයි කිව්වේ මට එතුමාගේ දියණියගේ සැමියා ලියපු මේ පොත ගැන අදහස් කීපයක් පළ කරන්න කියලා. හැබැයි මට මේ පොත කියවන්න ලැබුණේ දැන් දවස් කීපයකට කලින්. මට අතට හම්බුනේ සෝදු පතක්. සම්පූර්ණ පොතද දන්නේ නැහැ. ඒ පොතේ කාන්තා චරිත 19ක් ගැන විස්තර සටහන් තියෙනවා. ඉතින් අද කාන්තා දිනය හුඟක් දවස්වලට අපේ රටේ කාන්තා දිනය දවසට කෙරෙන්නේ ඒ තරම් සාරවත් වැඩ නෙමේ. සාමාන්‍ය භාෂාවෙන් කියනවා නම් කාන්තාවන්ව ටිකක් අන්දන වැඩ තමයි හුඟක් වෙලාවට කෙරෙන්නේ. ඉතින් හසිත තමන්ගේ පළවෙනි කෘතියෙන් විශේෂිත කාන්තාවන් පිරිසක් පිළිබඳ කෘතියක් මේ ආකාරයට සංග්‍රහ කරලා පළ කරපු එක වැදගත් ව්‍යායාමයක් හැටියට මම දකිනවා. මේක පුවත්පතකට ලියපු ලිපි මාලාවක් නිසා ඊටාම සංක්ෂිප්ත චරිත සටහන් තමයි මේකේ තියෙන්නේ. හසිතට මේ පොත අත්පිටපත මුලින් දැක්කනම් මම ඔහුට යෝජනා කරනවා එක පුවත්පතේ පළවෙච්ච එක කමක් නැහැ. ඒක තව ටිකක් විස්තරණය කරලා ලියන්න කියලා මම යෝජනා කරනවා. ඒ කෙසේ වෙතත් සැහැල්ලු සරල රීතියකින් පොදු පාඨකයාට විශේෂිත කාන්තාවන් 19 දෙනෙක් ගැන කරුණු කාරණා දැනගන්නට මේ පොතෙන් හැකියාවක් ලැබෙනවා. හුඟක් වෙලාවට අපේ රටේ වැඩියෙන්ම ලියන්නේ පිරිමින්ගේ කතා. කාන්තාවන්ගේ කතා ලියන්නේ හරි අඩුවෙන්. කාන්තාවක් තමන්ගේ කතාව ලිව්වොත් අපේ සමාජයේ සංස්කෘතියේ තියෙන සියලු බැඳීම් තහංචි වලට යටත්ව ඇයට ඒක ලියන්න සිද්ධ වෙනවා. තවත් එකක් තමයි කිසිම පෘථග්ජන පුද්ගලයෙකුට විවෘතව අවංකව නිර්ව්‍යාජව තමන්ගේ චරිතය අනාවරණය කරන්නට බෑ. ඒක තමයි මේ චරිත කතා සම්බන්ධව තියෙන පොදු පිළිගැනීම. ඒ කෙසේ වුණත් ලෝකේ පුරාම 3 ආකාරයකට චරිත කතා ලියවෙනවා. එකක් තමයි ස්වයං ලිඛිත චරිතාපදාන. ඒ කියන්නේ අදාළ පුද්ගලයාම තමන්ගේ චරිත කතාව ලියනවා. එහෙම ලියලා තියෙන හුඟක් චරිත කතාවල ඒ පුද්ගලයාගේ චරිතේ සාධනීය ලක්ෂණ තමයි මූලික වශයෙන් කුළු ගන්වලා තියෙන්නේ. මගේ ජීවිත කාලය තුල එකම එක චරිත කතාවක් මම කියවලා තියෙනවා. පුද්ගලයෙකුගේ ජීවිතේ සංකීර්ණ පැත්ත, ප්‍රබල පැත්ත වගේම අඳුරු කලාපයක් අනාවරණය කරන චරිත කතාවක්. ඒක තමයි නෙල්සන් මැන්ඩෙලාගේ විශාල චරිත කතාව. තව වර්ගයක් ලියවෙනවා චරිතාපදාන කියලා. මේ චරිතාපදාන ලියන්නේ කෙනෙක් වෙනුවෙන් තවත් කෙනෙක්. ඔහු එක්ක සාකච්ඡා කරලා ඔහු ලියලා තියෙන දේවල් පරිශීලනය කරලා තවත් කෙනෙක් ලියනවා චරිතාපදානයක්.
උදාහරණයක් හැටියට ඒබ්‍රහම් ලින්කන්ගේ චරිතාපදානය ලින්කන් ලියපු එකක් නෙමේ ඩේල් කානගේ කියන දාර්ශනිකයා ලියපු කෘතිය. තව වර්ගයක් තියෙනවා කෙනෙක් ජීවිතයෙන් සමුගත්තට පස්සේ ඔහුගේ චරිතයට අදාළ තොරතුරු දත්ත රැස් කරමින් ලියන චරිත කතා. ඒව ටිකක් සංකීර්ණ ප්‍රශ්න මතු කරන චරිත කතා හැටියට සැලකනවා. දැන් හසිත ලියන්නේ මේ දෙවන වර්ගයට නෑකම් කියන කෘතියක්. චරිතාපදාන ගණයට අයත් වන කෘතියක්. ඒකට චරිතයක් ලියනකොට වැදගත්ම දේ තමයි ලේඛකයාට මොනතරම් නිර්මාණ ශක්තියක් තිබුණත් Tamanගේ පරිකල්පන ඥානය පරිහරණය කරන්නට බෑ. සත්‍ය තොරතුරුම පමණයි ඔහුට ගෙනහැර දක්වන්නට පුළුවන්කම තියෙන්නේ. මේ කෘතියේ ඉන්නවා හසිත තෝරාගෙන තියෙනවා ව්‍යාපාරිකයන්ගේ බිරින්දෑවරුන් 5 දෙනෙක් ඉන්නවා. ව්‍යාපාරිකයන්ගේ බිරින්දෑවරුන් 5 දෙනෙක්. දේශපාලනඥයන්ගේ බිරින්දෑවරුන් 4 දෙනෙක් ඉන්නවා. හමුදා නිලධාරීන්ගේ බිරින්දෑවරුන් 4 දෙනෙක් ඉන්නවා. කලාකරුවන්ගේ බිරින්දෑවරුන් 3 දෙනෙක් ඉන්නවා. වෘත්තිකයන්ගේ බිරින්දෑවරුන් 2 දෙනෙක් ඉන්නවා. පොලිස් නිලධාරියෙකුගේ බිරිඳක් ඉන්නවා. අජිත් රෝහණ මහත්මයා තමයි එකම එක්කෙනා. අනිත් අය ඔක්කොම දෙන්නේ 3 දෙනෙක් 4 දෙනෙක් ඉන්නවා. මෙහි කතා කරන හැම කාන්තාවකටම මේ පොත කියවනකොට පෙනෙනවා Taman වෙත පවරාගත් වගකීමක් මත ඔවුන් Tamanගේ විවාහ ජීවිතය ගැන කතා කරලා තියෙන බව. හසිත මේගොල්ලන්ට උත්තර දෙන්න අහන්නේ සරල ප්‍රශ්න 4ක් විතර. හම්බ වුණේ කොහොමද? විවාහය සිද්ධ වුණේ කොහොමද? ජීවිතේ කොහොමද පවත්වාගෙන යන්නේ? දැන් කොහොමද? ඔන්න ඔය රාමු ඇතුලේ ප්‍රශ්න ටිකක් තමයි අහන්නේ. ඒ නිසා මේ සියලු කාන්තාවන්ට ස්වාමි පුරුෂයන්ගේ ආත්ම ගෞරවයත් ආරක්ෂා කරමින් Tamanගේ කතාව කියන්න පුළුවන්කම ලැබිලා තියෙනවා කියලා මට හිතෙනවා. දැන් හැබැයි මේ පොතේ ඉන්න කාන්තාවෝ 19 දෙනාගෙන් විශේෂයෙන්ම තරුණ කාන්තාවන්ට පරම වගකීමක් තියෙනවා. ඒක තමයි මොන විදියෙන් හෝ Tamanගේ විවාහය රැක බලා ගන්නට ඕනේ. මොකක් හරි අවුලක් ඇති වුණොත් ඒක ස්වාමි පුරුෂයාගේ වරදක් නිසා නම් නෙමේ බිරිඳගේ වරදක් නිසාම තමයි වෙන්නේ. ඒ තරම් බෝසත් ගුණෝපේත චරිත ගැන තමයි මේ බිරින්දෑවරු කියලා තියෙන්නේ. ඒ නිසා ඒ වග බලා ගැනීමත් වැදගත් වෙනවා. වයසෙන් මුහුකුරා ගිය අයට දැන් බුද්ධිකීර්තිසේන මහත්තයාගේ නෝන මහත්තයාට කිසි ප්‍රශ්නයක් නැහැ. චරිත කතාවත් බොහොම පරමාදර්ශී විදියට කියලා තියෙනවා. අනෝම පොන්සේකා මහත්මියටත් එහෙම ප්‍රශ්නයක් වෙන්නේ අපේ මේ දයරත්න මහත්මයාගේ නෝන මහත්තයාටත් එහෙම වෙන්නේ. ඒගොල්ලෝ දැන් ජීවිතේ සියලු අත්දැකීම් ලබලා පරිපාකයට ප්‍රේමසිරි මහත්තයාටත් එහෙමයි. හරිද? අර තරුණ අය තමයි ඔන්න වග බලා ගන්නට ඕනේ කොහොමද කියලා. මොකද මම අද උදේම අවදිලා නිකන් තේක බොන ගමන් මුහුණු පොතට ගිහිල්ලා බලනකොට මේක පොඩි නිර්මාණයක් තමයි කවුරු හරි කරලා තියෙන කාන්තා දිනය දවසේ. ඒ නිර්මාණයේ මූලික අදහස තමයි මේ කාන්තා දිනේ කාන්තාවෝ සම්මානයට පාත්‍ර කරන්න ඕනලු ස්වාමි පුරුෂයන්ව ඔවුන් එක්ක ජීවත් වෙනවට. ඒකට හේතුව තමයි හරි අමාරුයිලු කාන්තාවන් එක්ක ස්වාමි පුරුෂයෙකුට ජීවත් වෙන්න හැම කාන්තාවක්ම කල්පනා කරනවලු මම ඇර තවත් බිරින්දෑවරු යාට ඉන්නවා කියලා. බිරින්දෑවරු හෝ පෙම්වතියන් ඉන්නවා කියලා. දැන් මේක නිර්මාණය කරලා තියෙන්නේ කොහොමද? එක තරුණ තැනැත්තියක් ඉන්නවා. එයාට පොඩ්ඩක් ආවේගයෙන් ඉන්නේ. ස්වාමි පුරුෂයා ගෙට එනකොට බුම්මගෙන එයා ලොකු අඩව්වක් අල්ලනවා. අර මිනිස්සයා ගහතේ වැඳලා අහනවා මොකන්ද මගෙන් වෙච්ච වැරද්ද? එයා එක එක විදිහට කියනවා. මම දන්නවා තමස කියන මට කියන්න දෙන්න එපා අරවා මේවා කී ඔහොම යනවා. ඉතින් අන්තිමට මේ මිනිස්සයා වදින්න නැති ටික විතරයි අහනවා. අනේ මොකද්ද මගෙන් වෙච්ච වැරද්ද? වැරද්දද? අහගන්නවා. මට කියනවා
තමුසේ මෙච්චර හොඳට මගේ කොණ්ඩේ හිර වෙන්න බැන්දේ කොහොමද? මං අවුරුදු 15ක් තනියම කොණ්ඩේ බැඳලා තියෙනවා. කවදාකවත් මෙච්චර තදට හිර වෙන්න බැඳ ගන්න බෑ. හරිද? දැන් මං උදේ තමුසේ බැඳ කොණ්ඩේ අඳගෙන මම වැඩට ගිහිල්ලා නොයෙකුත් දේවල් ගිහලා තාමත් ගල් ගෙඩිය වගේ කොණ්ඩේ තියෙනවා. කොහොමද කියනවා? තමුසේ මේක බඳින්න මෙච්චර පුරුදු වුණේ. තමුසේ කී දෙනෙකුගේ බැඳලා තියෙනවා. හරිද? මේක තමයි මේකේ තියෙන උත්ප්‍රාසය. ඉතින් ඒක වෙන තැනකින් කතාවත් ඉවර කරලා තියෙනවා. දැන් මේකේ මේ කතාව ඇතුලෙන් මේක ටිකක් කල්පනා කරනකොට මට හිතුනේ මේ අද අපි ජීවත් වන න්‍යෂ්ටික පවුල්වල හුදකලා වෙලා ඉන්න මිනිස්සුන්ට මේ මාධ්‍ය සංස්කෘතියෙන් ඇති කරන නොයෙක් බලපෑම් නිසා අවිශ්වාසය සැකය කියන දේවල් තමයි ඇතිවන්නේ. දැන් මේ පොතේ නිරූපණය කරන කාන්තාවන් 10 දෙනාටම අදාළ වැදගත්ම ලක්ෂණය තමයි තමන්ගේ ස්වාමි පුරුෂයාව විශ්වාස කිරීම. විශ්වාස කිරීම. විශ්වාස පරමා ඥාති කියන පදනමේ ඒ අය ඉඳලා තියෙන බව තමයි පෙනෙන්නේ. අනිත් කාරණාව තමයි මේ ස්ත්‍රී චරිත වල යම්කිසි විදිහකට අපේ සමාජ සංස්කෘතියේ තියෙන යම් යම් සාරධර්ම වලට අනුරූපව ඒගොල්ලන්ගේ ජීවිතයේ ගොඩනැගුණු ආකාරය ඒ විදිහට ජීවිතයක් ගොඩනගා ගත්ත නිසා හොඳ පෞල් සංස්ථාවක උරුමකාරයන් වෙච්ච බව මේ චරිත 19න්ම අනාවරණය වෙනවා. මේ චරිත 19න් මේ සියලු කාන්තාවන්ට ඒ නිසි භූමන ගෞරවය දක්වමින් මේකේ චරිත දෙකක් ගැන මගේ හිතේ වෙන හැඟීමක් ඇති වුණා. හැඟීමක් කියන්නේ මං සාහිත්‍යකරුවෙක් නිසා මට ඒ විදිහට පෙනෙන්නට ඇති එක චරිතයක් තමයි සුනිල් පෙරේරාගේ භාර්යාව වන ගීතා පෙරේරා. අනිත් එක්කෙනා තමයි වරුණි අමුණුගම. මේ 19 දෙනාගෙන් මේ දෙන්න අමුතුම චරිත දෙකක්. හරිද? අමුතු වෙන්නේ ඇයි කියලා මම වැඩි විස්තර කරන්නට යන්නේ නැහැ. ඕනෑම කෙනෙකුට තමන්ගේ ජීවිතය තමන්ගේ කැඩපතින් බලලා නිරූපණය කරනවා වගේ නිර්ව්‍යාජ ලෙස විධාරණය කරන්නට සෑහෙන ආත්ම ශක්තියක් අවශ්‍යයි කියලා මට හිතෙනවා. සුනිල් පෙරේරා මහතා ජීවතුන් අතර ඉන්න කාලේ එතුමා මම සමීපව ආශ්‍රය කරලා තියෙනවා. එතුමා මේ එයාගේ බිරිඳව හම්බ වෙච්ච දවසේ ඉඳලා විවාහ කරගත්ත දවස දක්වා ජීවිතයේ සකල විද කම්කටොළු වලට මුහුණ දුන්නු ආකාරය පිළිබඳ මා එක්ක විස්තර කියලා තියෙනවා. ඉතින් එතුමා මට මගෙන් ඉල්ලපු දෙයක් තමයි මගේ බිරිඳගේ චරිතයෙන් නවකතාවක් ලියන්න කියලා. අවාසනාවට එතුමා ජීවිතයෙන් සමුගත්තා ඒ තරම් අතිශය සංකීර්ණ සංවේදී චරිතයක් ඒ තැනැත්තියට තිබුණු බව ඒ විස්තර වලින් මට වැටහුණා. සමහර දේවල් මට මේ වගේ වැදගත් සභාවක කියන්නට බෑ. හැබැයි ඒවා ඉතාම ගැඹුරු කාරණා. දැන් වරුණි තමන්ගේ විවාහ ජීවිතයේ පිළිබඳ තමන්ගේ ස්වාමි පුරුෂයා පිළිබඳ ඇය දැන් ගත කරන ජීවිතයේ පිළිබඳ ඉතාම ප්‍රබල අත්දැකීම් මේකේ ඉදිරිපත් කරනවා. ලංකාව වගේ රටක කාන්තාවකට හරි අමාරුයි ඒ විදිහට තමන්ගේ ජීවිතයේ ඉතාම සියුම් දේවල් ප්‍රකාශ කරන්න. ඉන්දියාවේ හිටපු ප්‍රසිද්ධ ලේඛිකාවක් කමලා දාස් ඇගේ චරිතාපදානය ලිව්වා. ඇගේ සංවේදී අත්දැකීම් ගණනාවක්ගේ චරිතාපදානය ඇතුළේ ඇය විස්තර කරනවා. ඇගේ සියලු දරුවෝ ඇයව අතහැර දමනවා. ඇය හුදකලාව අසරණ කාන්තාවක් බවට පත් වෙනවා. එතකොට ඒ ඉන්දියාවේ තියෙන යථාර්ථයම ලංකාවටත් අදාළයි කියලා මට හිතෙනවා. තව එක කරුණක් තමයි මේ චරිත 19 තුලින්ම පාඨකයෙකුට ටිකක් සංකීර්ණ වගකීම් සහිත බරසාර මිනිසෙක් එක්ක ජීවත් වෙනකොට තමන්ගේ චරිතයට යම්කිසි ශික්ෂණයක් ආලෝකයක් ලබන්න පුළුවන්
එලි මේකෙන් විහිදෙනවා. විහිදෙනවා. එහෙම ඒවා මං හිතන්නේ යම් කිසි චරිතයක් ස්වයං ශික්ෂණයක් ඇති කරගන්නට අවශ්‍යයි කියලා. එහෙම නැත්නම් හැමතිස්සෙම කාන්තාවන් ආවේගකාරී ජීවිතයක් තමයි ගත කරන්නේ. මං එක්තරා දවසක අනුරාධපුරයට ගියා බස් රථයකින්. මට එහා පැත්තේ ආසනයේ වාඩි වෙලා හිටපු කාන්තාවට දුරකථන ඇමතුම් ගණනාවක් ආවා. ඇයත් ඇමතුම් ගන්නවා. ටික වෙලාවකින් මට වැටහුණා මෙයා කතා කරන්නේ යාගේ ආදරවන්තයට එහෙම නැත්නම් විවාහ වෙච්ච පුද්ගලයාට තමයි. කුටු කුටු ගාලා බනිනවා එක දිගටම බනිනවා. ටිකට් මැෂින් එක කඩනවා වගේ පට ගාලා බනිනවා. මට පුදුම හිතුනේ බැනලා ඉවර වෙලා යා ටෙලිෆෝන් එක කට් කරන්නේ බුදු සරණයි කියලා. බුදු සරණයි. අර බනින රිද්මටම බුදු සරණයි කියලාත් කියනවා. දැන් මං කල්පනා කළේ අපේ භාෂාවේ වචන අපි පාවිච්චි කරන්නේ මොන තරම් අනවබෝධයෙන්ද සැහැල්ලු විදිහකටද කියලා. එක පැත්තකින් හොඳයි. තොට හෙන ගහපිය කියලා කියනවට වඩා බුදු සරණයි කියලා කියන එකෙන් යම්කිසි සහනයක් ලබනවා වෙන්නට පුළුවන්. මේ කෘතියේ චරිත විග්‍රහ කරලා බලනකොට මට වැටහිණු එක වැදගත් කාරණාවක් තමයි හැම කෙනෙක්ම මේ කාන්තාවන් විවිධ සංකීර්ණ අත්දැකීම් වලට මුහුණ දීලා තියෙනවා. සමහර වෙලාවට මේ හමුදා නිලධාරීන්ගේ බිරින්දෑවරුන් තමයි බරපතලම සංකීර්ණ අත්දැකීම් වලට මුහුණ දීලා ඇත්තේ කියලා මට හිතෙනවා. යුද්ධය තියෙන කාලේ මම ටිකක් ඒ හමුදා වැඩ කරන අයට දේශන පවත්වන වැඩසටහන් වලට ගිහිල්ලා තියෙනවා. මං හුඟක් මේ හමුදාපතිවරුන්ගේ බිරින්දෑවරුන්ව අඳුනනවා. ඒ සමහර කාන්තාවන් මා එක්ක කියලා තියෙනවා අවේලාවක රාත්‍රියේ දුරකථනයේ නාද වුණොත් ඇඳෙන් බහින්න බෑ කකුල් දෙක වෙවුලනවා කියලා. ඒ තරම් තැතිගත් ජීවිතයක් තමයි ගත කරලා තියෙන්නේ. ඉතින් මට මතක් වුණේ ඔය පැරණි සාහිත්‍යයේ උගන්වන සංස්කෘත සාහිත්‍යයේ උගන්වන එක දෙයක් තියෙනවා. කාන්තාවක් ස්වාමි පුරුෂයාට ආදරේ නම් මොන විදිහෙන්වත් එක රස්සාවක් කරන්න එපා. ඒක තමයි යුද්ධයට යන්න එපා කියන එක. මේකට ශ්ලෝකයකුත් තියෙනවා. එක පුද්ගලයෙකුට රජුරුව නියම කරනවා යුද්ධයට යන්න. ඔහු ඇවිල්ලා Tamanගේ බිරිඳට කියනවා මම රජුරුව නියම කරලා තියෙනවා යුද්ධයට යන්න. දැන් මේක රජ අණ. ඒ නිසා බිරිඳට කියන්නට බෑ යන්න එපාය කියලා. ඔහු හැබැයි කියනවා යන්න එපාය කියලා. එයා කියන්නේ කවි බසින්. ප්‍රියය ඔබ යනවා නම් යන්න. ඔබේ ගමන යහපතක් වේවා. ඔබ යම් තැනක් කරා යන්නේහිද මගේ ජන්මයේතනය. ඔබ ඔය ගමන ගියොත් ඔබට ආපහු මාව දකින්න ලැබෙන්නේ නැහැ කියන එක තමයි කියන්නේ. ඒතර අර හමුදා නිලධාරියෙකුගේ බිරිඳ අර කතාව කියන වෙලේ මට මතක් වුණේ ඒ තරුණ ජීවිත. ඒගොල්ලෝ රට බේරා ගැනීමට දිව් පරදුවට තියලා සටන් බිමේ ඉන්නවා. ඒ අයට මොන විදිය භෞතික පහසුකම් තිබුණත් ඒ අයගේ ජීවිතයේ අභ්‍යන්තරයේ හැම තිස්සෙම නොනිවෙන ගින්නක් දැල්වෙමින් තිබුණු බව. ඒ කාන්තාවන්ගේ චරිත ඇතුලේ තියෙන ශක්තියින් ගණනාවක් හසිත මේ චරිත ඔස්සේ ගෙනහැර දක්වන්නට තියෙනවා. ඉතින් මේ කාන්තා දිනේදී මේ වගේ පොතක් පළ කිරීම මේ 19 දෙනාට විතරක් නෙමේ සියලු කාන්තාවන්ට ලේඛන කලාවට අවතීර්ණ වෙන පළවෙනි කෘතියෙන්ම හසිත දක්වපු බුහුමනක් බව මම කියන්නට කැමතියි. මනුෂ්‍ය චරිත නිරූපණය තමයි ඊටාම වැදගත් ඊටාම අමාරු. ඒකට ප්‍රධාන හේතුව තමයි මේ ලෝකේ ਸਰව සම්පූර්ණ මිනිසු කියලා જાතියක් කොහෙවත් නැහැ. ਸਰව සම්පූර්ණ මිනිසු කියලා જાතියක් කොහෙවත් නැහැ. අපි හිතාගෙන ඉන්නවා අපි හරි හොඳයි කියලා. තව කෙනෙකුගෙන් ඇහුවොත් අපි ගැන අප්‍රමාණ වැරදි කියයි. සුභාෂිතයේ ලියපු අලගියවන්න මුඛවැටි පඬිතුමා කියලා තියෙනවා මිනිස් හට සොඳුරු ගුණ සහ නුගුණ ඇත නිදොස් කෙනෙක් මෙදියත උපදනේ නැත. ඒකේ තේරුම තමයි
සර්ව සම්පූර්ණ මිනිස්සු කියලා જાතියක් මේ ලෝකේ ඉපදිලා නැහැ කියන එක නෙමෙයි ඉපදෙන්නෙත් නැහැ. ඉපදෙන්නෙත් නැහැ. ඒ නිසා හැම මනුෂ්‍ය චරිතයක්ම සංකීර්ණයි. හැම මනුෂ්‍ය චරිතයක්ම සංකීර්ණයි. සර්ව සම්පූර්ණ මිනිස්සු නැහැ. සර්ව සම්පූර්ණ මිනිස්සු ඉන්නවා නම් ඉන්නේ ඉරිදට සිළුමිණ පත්තරයේ මංගල දැන්වීම් තීරවල පමණයි. පියවි ලෝකේ එහෙම චරිත ඉන්න විදිහක් නැහැ. දැන් මේ පොත ඇතුලේ එක කාන්තාවක්වත් සංකීර්ණ ලෙස තමන්ගේ විවාහ ජීවිතය ඇති වෙච්ච ගැටලු ගැන කතා කරලා නැහැ. මේක ඉතින් හසිත අහලා තියෙන ප්‍රශ්නවලට උත්තර දෙන්න ගිහිල්ලා ඒ අනවශ්‍ය දේවල් කියන්න ඕනේ නැති නිසා ඒවා කතා කරන්නත් බැහැ. මට මේ පොත කියවලා ඉවර වුණාට පස්සේ මතක් වුණේ නෝමන් වින්සන් ෆීල් කියන මනෝචිකිත්සකයාගේ අදහසක්. එතුමා කියනවා කවුරු හරි අඹුසැමි යුවලක් ඇවිල්ලා එතුමාට කිව්වොත් අපි දෙන්න අවුරුදු 40ක් දැන් රන් රසසේකට ජීවත් වෙලා තියෙනවා. කිසි දවසක අප දෙදෙනා අතර සුළු මතභේදයක්වත් ඇති වෙලා නැහැ. පීල්තුමා කියනවා අඹුසැමි යුවලක් ඇවිල්ලා මට එහෙම කිව්වොත් ඒක අහලා මට කිසිම සතුටක් ඇති වෙන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම මට ඒ දෙන්න ගැන හරියට දුක හිතෙනවා. ඇයි මට දුක හිතෙන්නේ? මේ තරම් දීර්ඝ කාලයක් මේ තරම් නීරස ජීවිතයක් මේ දෙන්න ගත කළේ කොහොමද කියන එකයි මට තියෙන ප්‍රශ්නේ. ඔහුගේ තර්කය තමයි දෙන්නෙක් එකට ජීවත් වෙනකොට ප්‍රශ්න ඇති වෙනවා, ගැටලු ඇති වෙනවා, මතභේද ඇති වෙනවා, වාද විවාද ඇති වෙනවා. ඒවා අසාමාන්‍ය දේවල් නෙමෙයි. ඒවා මනුෂ්‍යත්වයට අදාළ පොදු ධර්මතා. හැබැයි මිනිස්සෙක් වග බලා ගන්නට ඕනෑම ගැටලුවක් සමාව දීමෙන් හා සමාව ගැනීමෙන් කෙලවර කර ගැනීමට. මෙන්න මේ පාඩම ඉගෙන ගන්නට අවශ්‍ය කුඩා එලි මේ චරිත 19 ඇතුලෙන් මතු කරගන්නට පොදු පාඨකයාට හැකියාව තියෙනවා. ඉතින් මම හසිතට Tamanගේ ලේඛන දිවිය සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්නට ආශිර්වාද කරනවා. ඔහුට දරණි පුවත්පතෙන් වෙන පුවත්පතකට ගියොත් ලියන්නත් පොතක් තියෙනවා. දිනු ගැහැණියෙකුට සෙවණැල්ලක්ක කියලා මහත්තුරු ගැනත් ලියන්න පුළුවන්. බොහොම ස්තුතියි. නිබඳ සුවඳයි ඔබ නිසා මට ගම්බදින් හමනා පවන සිහිල ගංගරින් පිටමන් නොවේවා නැවුම් සුබුගුල් යවනී හසරල සම්භාවනීය ඔබ සියලු දෙනාගෙන්ම අවසරයි. 2020 අවුරුද්දේ දෙසැම්බර් 9 වෙනිදා ලංකාවේ පුවත්පත් කර්මාන්තයට අලුත් පුවත්පතක් හඳුන්වා දුන්නා දරණී කියන නමින්. ඒ දරණී පත්තරේ මංගල කලාපයේ ඉඳලා මුල් අවදියේ පත්තරවලට පළවුණු සම්මුඛ සාකච්ඡා මාලාවක් තමයි අද පොතක් විදිහට මේ විදිහට එළි දැක්ුණේ. ඉතින් මේ සම්මුඛ සාකච්ඡා මාලාව දරණී පුවත්පතේ පළ කිරීම සම්බන්ධයෙන්ුත් එය අද පොතක් විදිහට එළි දක්වන්නට දුන් අවසරයටත් දරණී පුවත්පත ප්‍රකාශයට පත් කරන ලිබර්ටි පුවත්පත් සමාගමේ සභාපති දිලිත් ජයවීර, ඒ වගේම අධ්‍යක්ෂ වරුණි අමනුගම, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී විජිත් චන්ද්‍රසේන,
කතෘ මණ්ඩල අධ්‍යක්ෂ මහින්ද ඉලේපෙරුම, ඒ වගේම දරණි කතෘ සුරංගා සමරනායක කියන මහත්මීන්ට මගේ ගෞරවනීය ස්තුතියත් ආදරයත් මේ වෙලාවේ මුලින්ම පුද කරලා ඉන්නවා. ඒ වගේම මේ පොත ප්‍රකාශයට පත් කළේ සරසවි සමූහ ව්‍යාපාරය. සරසවි සමූහ ව්‍යාපාරයේ HD ප්‍රේමසිරි මහත්මයාටත් එතුමන්ගේ දයාබර බිරිඳ කුමුදුනි හපුතන්ත්‍රී මහත්මියටත් මම ගෞරවයෙන් ස්තුතිවන්ත වෙනවා මේ පොත ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන්. ඇත්තටම මට මේ කුමුදුනි මහත්මියව මේ සම්මුඛ සාකච්ඡාවට සම්බන්ධ කරලා දුන්නේ අපේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක් වගේම රංග ශිල්පියෙක් වන අනුර බණ්ඩාර රාජගුරු මහත්මයා. එතුමත් මෙතන ඇවිල්ලා වාඩි වෙලා ඉන්නවා. එතුමටත් බොහොම ස්තුතියි. ඉතින් මේකේ ගොඩක් අපේ සරත් සර් කිව්වා වගේම මේකේ රස කතා තියෙනවා. මේ පොඩි වෙලාවක් යයි. නමුත් මට එක කතාවකට උත්තරයක් ගන්න අවසර දෙන්න. මේ කතා ඇතුලේ ඉන්නවා ගෙදරට බිත්තර ගෙනාපු බිත්තර මුදලාලි කපුකම් කරපු යුවලක්. එතකොට ඒ තමයි මේ මං හිතන්නේ අපේ ශ්‍රී ලංකා පොලිසිය බිහි කරපු ජනප්‍රියම පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අජිත් රෝහණ කියලා කිව්වොත් මං හිතන්නේ වැරදි නැහැ. ඉතින් මේ අජිත් රෝහණ මහත්තයාගේ දයාබර බිරිඳ සුනෙත්‍රා වීරක්කොඩි මහත්මිය මෙන්න මෙහෙම කියනවා. අපේ ගෙදර එන්න කලින් තවත් ගෑනු ළමයි දෙතුන් දෙනෙක් බලන්න අජිත්ව ඔහුගේ ගෙදරින් එක් කරගෙන ගිහින් තිබුණා. ඒ එක්කෙනෙක්වත් අජිත්ගේ හිතට අල්ලලා තිබුණේ නැහැ. ඒ ගෙවල් වල වැඩිපුර ඉඳලා තිබුණේ වැඩි වෙලාවක් ඉඳලා තිබුණෙත් නැහැ. ඊට පස්සේ අජිත් නැවත මනමාලියෝ බලන්න යන්න කැමති වෙලා නැහැ. අපේ ගෙදර එක් කරගෙන ඇවිත් තියෙන්නේ බලෙන්ම වගේ. අර බිත්තර මුදලාලිගේ බල කිරීමට තමයි ඇවිල්ලා තියෙන්නේ. බලෙන්ම වගේ අපේ ගෙදර එක් කරගෙන ආවට අජිත් පැය ගාණක් යනකම් අපේ ගෙදරින් ආපහු ගියේ නෑ. අපි ඉතින් අජිත් රෝහණ මහත්තයාගෙන් අහලා බලමු නේද ඇයි පැය ගාණක් ආපහු ගියේ නැත්තේ කියලා නේද? මං හිතන්නේ අජිත් රෝහණ මහත්තයාට උත්තරයක් දෙයි. මේ පොඩ්ඩක් අපි අහලා බලමු ඇයි පැය ගාණක් එහෙන් ගියේ නැත්තේ කියලා. ස්තුතියි ඔබට ඇත්තටම මේ අවස්ථාව ලබා දුන්නට ඒ වගේම අපේ මේ කතාව ලිව්වට මේ ඇත්තටම මම ඔය වෙනකොට පොලිසි 3ක OIC හැටියට හිටියා අවුරුදු 9කට ආසන්න කාලයක්. අවුරුදු 21 ඉඳලා අවුරුදු 30 විතර වෙනකල් ඉතින් ඒ කාලය තුල පොලිසියටත් ඇවිල්ලා තියෙනවා ඕන තරම් පවුලේ ප්‍රශ්න. ඉතින් මට මේ පවුල් වල ප්‍රශ්න දැකලා බදින්නත් එපා වෙලා හිටපු කාලෙක තමයි හිටියේ. නමුත් ඉතින් ඇත්තටම ඔහොම ගිහිල්ලා දෙක තුනක් බලලා තව ජීවිතේ ඊට ඉස්සර තවත් ඒ වගේ යෝජනා අපු අනන්ත තිබුණා. නමුත් මට හිතුණා එක අවස්ථාවකදී යම් සිදුවීම් කිහිපයක් පොලිසිය පැමිණිලි විභාග කරනකොට නොබැඳින්න එක තමයි හොඳම දේ කියලා. ඉතින් එහෙම හිතපු වෙලාවක මට හිතුණා මට අනාගතේ ඉදිරියට යන්න පුළුවන් කාන්තාව මට හම්බුණා කියලා මගේ සුනේත්ව දැක්කට පස්සේ ඊට පස්සේ තමයි මම ඒ තීරණය වෙනස් කරලා විවාහ වෙන්න තීරණය කරේ. Thank you. බොහොම ස්තුතියි. මේ පොතේ මේ අපේ ප්‍රවීණ සුපවේදී පබ්ලිස් සිල්වා මහත්තයාගේත් මේ බිරිඳ විමල රාජකරුණ මහත්මියත් අදහස් දැක්වුවා. ඇත්තටම මේ එතුමා දෙන්න හිටියේ මේ අසනීප තත්ත්වයක් හින්දා තමයි ආවේ නැත්තේ. ඒ බිරිඳ මෙන්න මෙහෙම කියනවා. පබ්ලිස් කවදාවත් ගෙදරදී උයලා නැහැ. සූපවේදියෙක් වුණාට පස්සෙවත් ඔහු කවදාවත් ගෙදරදී උයලා නැහැ. මම ඔහුගෙන් උයන්නේ ඉගෙනගෙනත් නැහැ. මම උයන්නේ මට පුරුදු මගේ ක්‍රමයට මගේ දේවල්. සමහර අවස්ථාවල ආහාර ගැන මම දන්නා දැනුම ඔහුට කියලා දීලා තියෙනවා. විශේෂයෙන් පබිලිස් ආහාර ගැන පර්යේෂණ කරන කාලේ මම දන්න දේවල් ඔහුට කියලා දුන්නා කියලා. ඒ වගේම අදන මේ රොෂාන් රණසිංහ මහත්තයා මෙතන නැහැ. එතුමා හිටියානම් අපිට අහන්න තිබුණා. ඒ රොෂාන් රණසිංහ මහත්තයාට මේ දිනුෂා මහත්මියව හම්බෙලා තියෙන ජපානයේදී මේ රොෂාන් රණසිංහ මහත්තයාගේ ඉස්සරහට එන්නේ තරුණියෝ 3 දෙනෙක්. එතකොට තරුණිය 3 දෙනෙක් ආවහම මේ දිනුෂට තමයි කැමති වෙලා තියෙන්නේ. මේ මගේ බිරිඳත් මෙතන ඉන්නවා. යා තරහ වෙන එකක් නැහැ මෙහෙම කිව්වට.
එතන රොෂාන් නෙමෙයි හසිත හිටියා නම් මං හිතන්නේ හසිතගේ තීරණයත් ඒකම වෙන්න තිබුණා. මේ එතුම එහෙම බොහොම සුන්දර කාන්තාවක්. මේ ඉතින් අද රොෂාන් හිටියා නම් අහන්න තිබුණා මේ ඇයි ඒ තුන්දෙනෙක් ඉස්සරහට ආවම මේ මෙතුමියටම කැමති උනේ කියලා. මොකද මෙතුමියත් ඒක තාම අහලා නැහැලු. ඇයි මේ තුන්දෙනෙක්ම මගේ ඉස්සරහට ආවට ඔයාගේ ඉස්සරහට ආවට ඇයි මටම කැමති උනේ කියලා තාමත් අහලා නැහැ කියලා තමයි එතුමිය මගේ සම්මුඛ සාකච්ඡාවේදී කියන්නේ. ඊළඟට මේ ලාෆ් සමූහ ව්‍යාපාරයේ සභාපති WKH වෑගපිටිය මහත්තයාගේ බිරිඳ දයානි වෑගපිටිය මෙන්න මෙහෙම කියනවා. තමන්ගේ මහත්තයාට හොඳ බිරිඳක් නම්, දරුවන්ට හොඳ මවක් නම්, රැකියාව කරන තැන හොඳින් වැඩ කරලා හැමෝම එක්ක සහයෝගයෙන් ඉන්නවා නම් ගැහැණියකගේ අයිතිවාසිකම් ඉබේම ලැබෙනවා. ඒකට අමුතුවෙන් සටන් කරන්න ඕනේ නැහැ. මම ඒ දේ ප්‍රායෝගිකව අත්විඳිනවා. ඒකට හොඳ නිදසුනක් තමයි වෑගා මට දීලා තියෙන නිදහස සහ ඔහු මා ගැන තියලා තියෙන විශ්වාසය. ඒක වචනයෙන් විස්තර කරන්න බෑ. බිරිඳකට තමන්ගේ සැමියාගෙන් ඊට වඩා දිනා ගන්න දෙයක් තියෙනවා කියලා මම හිතන්නේ නැහැ. කියලා එහෙම කියනවා. ඉතින් මේ විදිහට මේ බය නැතුව මේ බිරින්දෑවරු කරපු කතා හින්දා තමයි මං හිතන්නේ මේ ලිපි මාලාවත් සාර්ථක වුණේ. ඒ වගේම මේ පොතත් යම් සාර්ථකත්වයක් තියෙනවා නම් ඒ සාර්ථකත්වයට හේතු වෙන්නේ ඔබතුමියන්ලා බය නැතුව ඒ දක්වපු අදහස් හින්දා. මොකද මේ සමහර අවස්ථාවල ඔය සම්මුඛ සාකච්ඡාව ඉවර වෙලා මං අහලත් තියෙනවා සමහර අයගෙන් මේ කියපෝ ඔය විදිහටම ලිව්වට කමක් නැද්ද කියලා. විශේෂයෙන් අපේ මේ වරුණි මහත්මියගෙන් මම ඒක විශේෂයෙන්ම ඇහුවා. එතුමියත් කිව්වා කමක් නැහැ හසිත ලියන්න. ඉතින් ඔය අපේ ඇත්ත ජීවිතේනේ කියලා. ඒ වගේම මේ සම්මුඛ සාකච්ඡා කරන අවස්ථාවල ජිප්සීස් නායක සුනිල් පෙරේරත් බුද්ධිබතික් නිර්මාතෘ බුද්ධි කීර්තිසේන මහත්මයාත් ඒ දෙන්නම තමන්ගේ බිරිඳ තමන් ගැන මාත් එක්ක කියනවා එතන අහගෙන හිටියා. හැබැයි ඒ දෙන්නම අද ජීවතුන් අතර නැහැ. ජීවිතයේ ස්වභාවය ඒක තමයි නේද? ඒ වගේම පුවත්පත් කලාවේ මේ වෙනස්ව හිතන්න මේ මට පුරුදු කරපු ගුරුවරුන් දෙන්නෙක් ඉන්නවා. මේ එතුමන්ලා දෙන්න මෙතන ඉඳලා ඇත්තටම වෙන විශේෂ කාරණයක් නිසා මෙතනින් අයින් මේ කලින්ම පොඩ්ඩක් ඉවත් වෙලා ගියා. ඒ තමයි මේ තුෂාර ගුණරත්න මහත්තයයි උපුල් ජෝසෆ් ෆර්නෑන්ඩු මහත්මයයි. ඒ දෙන්නම මගේ පුවත්පත් කලාවේ ගුරුවරු විශේෂයෙන් මේ වෙනස්ව හිතන්නේ කොහොමද කියලා මට උගන්වපු ගුරුවරු දෙන්නෙක්. මේ සම්මුඛ සාකච්ඡා මාලාවට අදහස් දැක්වුවා මේ දවස්වල සමාජ මාධ්‍ය තරුවක් වෙලා ඉන්න රොෂාන් මේ චාමර රණවක මහත්මයා. මේ චාමර එයාගේ ගීතයක මේ දවස්වල සෑහෙන්න ජනප්‍රිය වෙලා තියෙන ගීතයක මේ අද එන්නත් හිටියේ. එයාගෙත් ඇත්තටම මේ පුතා හදිසි අසනීප වෙලා තමයි ආවේ නැත්තේ. එයා ආවනම් මේ ගීතයත් ගායනා කරන අදහසින් හිටියේ. මේ ගීතෙ මෙන්න මෙහෙම තියෙනවා. මල් පිපිලා මද සුළඟේ වැනෙනවා හැටි දැක්ක මල් පිපුණු හැටි දැක්කේ නෑ කියලා. මට හිතෙන්නේ මේ අපිට මේ සම්මුඛ සාකච්ඡා ලබා දුන්නු මේ හැමෝම මේ බිරින්දෑවරු සැමියන් එක ඉත්තක පිපිච්ච මල් කියලා. ඕගොල්ලෝ අද පිපිලා මද හුළඟේ සෙලවෙනවා මේ රට සමාජයේ දකිනවා. හැබැයි ඕගොල්ලෝ මහා සුලි කුණාටු වලට මුහුණ දීගෙන ඒ ගෙවාගෙන ආපු ජීවිතේ තමයි මේ පොතේ හෙළි කළේ කියලා මං හිතනවා. ඒ වගේම ඒ සින්දුවේ තව තැනක මෙහෙම තියෙනවා. මල් සරා විදිනවා හැමදෙනා කීවාට ඌ තාම මට විද්දේ නැහැ කියලා. මං හිතන්නේ මේ පොත ලියපු මටත් මේ පොතට සම්මුඛ සාකච්ඡා දීපු ඕගොල්ලෝ හැමෝටමත් මල් සරා හරියටම විදලා තියෙනවා. ඒ වගේම මේ සින්දුවේ තව තැනක මෙහෙම තියෙනවා. කොයිතරම් මං උඹට ආදරෙයි කීවාට උඹ ඒක තව දන්නේ නැහැ. ඒ ගැන නම් මම මුකුත් කියන්න යන්නේ නැහැ හැබැයි. ඉතින් මේ අවස්ථාව සංවිධානය කරගනිද්දි ඒ වගේම අපේ පවුලේ හැම දෙයකදීම වගේ ළඟින් ඉන්න පිරිසක් ඉන්නවා. විශේෂයෙන් මේ අවස්ථාවේදී මගේ බිරිඳ පවිත්‍රා වීරසිංහ එතුමිය මේ මගේ පිටිපස්සේ ඉඳලා මේ දේවල් වලදී සෑහෙන්නම ශක්තියක් දෙන්නේ අය. ඇගේ ශක්තියෙන් තමයි මේ හැමදේම කරන්නේ. ඉතින් මගේ පවුලේ අයත් මගේ බිරිඳගේ පවුලේ අයත් හැමදෙනාම ගෞරවයෙන් ආදරෙන් සිහිපත් කරනවා.
ඒ වගේම මේ දුකේදි සැපේදි හැම දෙයකදීම ළඟින් ඉන්න බොහෝ යාළුවෝ පිරිසක් මට ඉන්නවා. මටත් බිරිඳටත් දෙන්නටම. ඇත්තටම මගේ මොන්ටිසෝරි යාළුවත් මෙතන ඔබ අතර වාඩි වෙලා ඉන්නවා. අපේ මිත්‍රත්වයට මම හිතන්නේ අවුරුදු 35ක් විතර. එතකොට මොන්ටිසෝරි යාළුවා, ඊට පස්සේ ඉස්කෝලේ යාළුවෝ, ඊට පස්සේ පත්තර යාළුවෝ හැමෝම මෙතන ඉන්නවා. ඉතින් ඒ හැමෝටමත් ස්තුතියි. ඒ වගේම මේ අවස්ථාව ගැන මාධ්‍ය වලින් ප්‍රචාරය දීපු හැමෝටමත් මගේ මාධ්‍ය සහෘදව හැමෝටම ස්තුතියි. තවත් විශේෂ දෙයක් තමයි අද මේ අවස්ථාව සංවිධානය කරගන්න මේ පොතට සම්මුඛ සාකච්ඡා ලබා දීපු මේ බිරින්දෑවරු බොහෝ දෙනෙක් මට මූල්‍යමය වශයෙන් සහයෝගයක් දැක්වුවා. ඉතින් ඒ දීපු සහයෝගයෙන් තමයි මේ අවස්ථාව මේ විදිහට ලස්සනට සංවිධානය කරගත්තේ. ඒ හැමෝටමත් හදවතින්ම ස්තුතියි. ඒ වගේම අද සංගීතය අධ්‍යක්ෂණය කරපු ගාමින්ද අයියා, එතුමාගේ දයාබර බිරිඳ ඇතුළු ඒ කණ්ඩායමට, ගීත ගායනා කරපු නිලංග, උවිඳු, අමන්දා, සනිති, ඒ මගේ සහෝදරයන්ට සහෝදරියන්ට, උත්සවයේ කළමනාකරු විදිහට අද කටයුතු කළේ කුසල් අයියා, අපේ පවුලේ මගේ සහෝදරයෙක්, මගේ බිරිඳගේ සහෝදරයා කුසල් අයියා. ඒ වගේම උත්සවේ සංවිධානය කරගනිද්දී උදව් කරා කුමාරි අක්කා, ධාරණී, ගිහාන්, ඉමාල්, දේශ, කල්පනී, නවෝද්‍යා, ශිරෝමි අක්කා, නෙත්මිනී, ඒ වගේම ප්‍රභාත්, සංක සහ ප්‍රසන්ත. අපේ පවුලේ දේවල් වලදී ඇත්තටම මේ හැම දෙයකදීම මේ කට්ටිය තමයි ළඟින් ඉන්නේ. ඒ වගේම මම හිතනවා මේ අදින් පස්සේ මේ මගේ බිරිඳ මට නිතර කරන චෝදනාවකින් අදින් පස්සේ මං නිදහස් වෙයි කියලා. ඒ තමයි මේ ඇය මට නිතර කරන චෝදනාවක් තමයි ඇයට මලක් ගෙනත් දෙන්නේ නැහැ කියලා. ඉතින් ඔබ වගේ සම්භාවනීයයන් පිරිසක් ඉදිරියේ මං ඇයට මල් පොකුරක්ම දුන්නා. ඉතින් මං හිතනවා අදින් පස්සේ චෝදනාව ඇය මට කරන එකක් නැහැ කියලා. ඊළඟට ඔය දේවල් ටික තමයි ඇත්තටම කියන්න හිතාගෙන හිටියේ. ඇත්තටම මේ පොත සාර්ථක වුණෙත්, අද මේ දවස සාර්ථක වුණෙත් ඔබ නිසා. ඕගොල්ලෝ හැමෝටම ස්තුතියි ඒකට. මම මේ මගේ කෙටි අදහස් දැක්වීම අවසන් කරන්න කලින් පොඩි තවත් දෙයක් කියන්නම්. අපි මේ මේජර් ජෙනරල් කුමුදු පෙරේරාගේ බිරිඳ ශිරෝමි මාසකෝරලත් එක්ක කරපු සම්මුඛ සාකච්ඡාවේදී මේ ශිරෝමි ගැන බොහෝ දෙනෙක් දන්නවා. එය බොහොම කරුණාවන්ත කාන්තාවක්. ඉතින් මම එතනදී ශිරෝමිගෙන් අහනවා, කුමුදු යුද හමුදාවේ ආඥාපතිවරයෙක්. අන්තිමට ඔබෙන් දැනගන්න කැමති ගෙදර ආඥාපති කවුද කියලා. එතකොට ඇය කියනවා, කුමුදු හමුදාවට ආඥාපතිවරයෙක් වුණාට ගෙදර ආඥාපති නම් මං තමයි කියලා. ඊට පස්සේ මේ මගේ පවුලේ අයට ඒ දෙන්නව හම්බෙච්ච වෙලාවක මම මේ ශිරෝමිව හඳුන්වලා දුන්නේ මේ ශිරෝමි මේ හේමාස් එකේ ලොක්ෙක් කියලා. එතකොට කුමුදු ටක් ගාලා ගත් කටටම කිව්වා මේ එයා මේ හේමාස් එකේ විතරක් නෙමෙයි ගෙදර ලොක්කත් එයා තමයි කියලා. එතකොට මේ දැන් මං කුමුදුයි ශිරෝමි එහෙම කියනකොට මේ මෙතන ඉන්න මේ සම්භාවනීය ස්වාමි පුරුෂයන් පිරිස හදවත ඇතුලෙන් හිතන දේ මම දන්නවා. ගරු මහත්වරුනේ, ඔබේ හදවත ඔබට කියන දේම තමයි මගේ හදවත මට කියන්නේත්. බොහොම ස්තුතියි. තුන් සඳ පායලා වගේ සිනා කිකිනි මල් පුතුන පොතොල දිගේ ඉතාන ගුණාදරගේ කුමට මගේ ජාති ජාති නුඹ මත වාසනා නගේ